සුබ දවසක්. මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම අද සුදුලුණු බයිට් එකක් තමයි හදාගන්න යන්නේ. එහෙනම් අපි බලමු මේ සුදුලුණු බයිට් එක කොහොමද හදාගන්නේ කියලා. මේ තියෙන්නේ හොඳට සෝදලා වේලගත්ත සුදුලුණු ගෙඩි කීපයක්. සුදුලුණු ගෙඩියේ උඩ පොතු ටික මේ විදිහට අපි අයින් කරගමු. දැන් අපි භාජනයකට ඇල් වතුර ටිකක් එකතු කරලා ඒකට ලුණු කුඩු ටිකක් දාලා හොඳට දිය කරගමු. සුදු ලුණු ගෙඩි ටික මේ විදිහට සිදුරු කරගෙන අර ලුණු දාගත්ත වතුර භාජනයට දාලා විනාඩි 40ක් විතරම තියනවා. සුදු ලුණු ගෙඩි ලුණු රස දැනෙන තමයි මේ විදිහට සිදුරු කරගත්තේ. සුදු ලුණු වතුර භාජනයෙන් අයින් කරලා පිරිසිදු වීලි රෙදි කෑල්ලක් පාවිච්චි කරලා අපි වතුර ටික අයින් කරගමු. දැන් අපිට තියෙන්නේ මේ සුදු ලුණු ටික බැද ගන්න. අපි දැන් භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගමු. දැන් මේ විදිහට කරපිංචා ටික බැදලා අයින් කරගන්නවා. අපිට දැන් සුදු ලුණු ටිකක් දෙපැත්ත හරවගෙන මේ විදිහට බැද ගන්න පුළුවන්. දැන් අපිට පේනවනේ සුදු ලුණු පාට වෙනස් වෙලා තියෙනවා. ඒ හින්දා අපි ගින්දර ටිකක් අඩු කරගමු මේ වෙලාවේ. රන්වන් පාට බැදීගෙන එනකොට මම සුදු වෙන එක මේ විදිහට ලිපෙන් බා ගන්නවා. සුදු ලුණු බයිට් එකේ රස වැඩි කරගන්න මිරිස් කුඩු ලුණු කුඩු එකතු කරලා පොඩි මිශ්‍රණයකට හදාගමු. සුදු ලුණු එකට මිරිස් කුඩු මිශ්‍රණය එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. දැන් මම සුදු ලුණු බයිට් එක හදාගෙන ඉවරයි. ඔයාලටත් පුළුවන් මේ විදිහට සුදු ලුණු බයිට් එක රසට හදාගන්න. මගේ වීඩියෝ බලන්න. මගේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් ඔයා මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.